මං ඉතාලි පයින්නවා. ඒක මම YouTube එකේ ඕන දැනගම කියන්න කැමතියි. හේතුව ඒක මම ඒක කියන්නම්. මේක කියන්න මොකද මේ යන්නේ ඉන්න කෙනෙකුට හරි වැදගත් වෙයි. බහුතරයක් මම වැඩ කරන ආයතනයේ මම ඉන්න සිටි එකේ ඉන්න ගොඩක් අය ගියා පොලන්තයට. තාම කිසිම කෙනෙක්ගේ TRC එක හදලා නැහැ. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play අයිබෝන් යාළුවනි අදත් මං ගිලන් ට්‍රේල්ස් එක්ක ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ විශේෂ අතරම හදිසියෙන් කියන්න ඕන වෙච්චි විශේෂ කාරණයක් අපේ ශ්‍රී ලාංකිකයන්ට දැනුවත් කරන්න රුමේනියාවේ විශේෂයෙන් රුමේනියාවේ ඉන්න සහ ඊගාවට අපි කියන්න යන කාරණාවට සම්බන්ධ වෙන අපේ සහෝදර සහෝදරියන්ට තමයි මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ. මේ අතර මට ලැබුණේ අදාළ රටේ රැකියා සපයන ඒජන්සි එකකින් මොකද මමත් ඒ ඒජන්සි එකේ රෙජිස්ටර් වුණා. හේතුව ඇත්තටම ඉන්ෆර්මේෂන් ගන්න ඕනවක් නිසාවෙන් ඊට පස්සේ ඒගොල්ලෝ මට ඒක ඉවර තිබුණා. ඉතින් බලමු අපි මොකක්ද කාරණාව කියලා. නීතිමය වෙනස් වීම කියන එකේදී මම ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් මේ මට ඇත්තට මේ පණිවිඩය ලැබුණ රට අපේ ශ්‍රී ලාංකිකයන්ට ඉතා විශාල වැදගත්කමක් තියෙන රටක්. මොකද අපේ ශ්‍රී ලාංකික ගොඩක් ලංකාවේ ඉඳලා රුමේනියාවට එනවා රැකියාවක් කරන්න කියලා. ඇවිල්ලා ටික කාලයකට පස්සේ ඔළුවට වැටෙනවා මේ රුමේනියාවේ තියෙන පඩි ගෙවීම මදි කියලා. ඒකට මූලික හේතුවක් වෙන්නේ සමහර වෙලාවට සමහර උදවියගේ ආශ්‍රය එක්කෝ සමහර උදවිය කියන දේවල් විශ්වාස කිරීම එක්කෝ ඒගොල්ලෝ වැටිච්ච කම්පැනි එක නැත්නම් ලංකාවෙන් රුමේනියාවට එවන්න ඒගොල්ලොන්ට දායක වෙච්ච ඒජන්සියෙන් ඒගොල්ලොන්ට කරපු යම් කිසි අසාධාරණකම් නිසා ඒගොල්ලොන්ට හම්බෙන වැටුපේ මදිකමක් වීම නිසා ඒගොල්ලොන්ට පොරොන්දු වෙච්ච වැටුප හම්බ වෙන්නේ නැති නිසා ඔයගේ කියන කාරණා නිසා ඒගොල්ලෝ ඇත්තටම මොකක්ද ඒකට කියන්නේ විශ්වාස භංගත්වයට පත් වෙලා විය හැකි වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙනවා. සමහරව ප්ලෑන් කරලා වෙනවා. ලංකාවේ ඉඳන් රුමේනියාවට ඇවිල්ලා රුමේනියාවේ TRC එක හදාගෙන මාස 3කින් පස්සේ TRC එක හදාගත්තට පස්සේ මං ඉතාලි පයින්නවා. ඔක ප්ලෑන් කරලා මේ අය ඉන්නවා. ඉතින් එහෙම අයට නෙමෙයි මම මේ කියන්නේ. ඇවිල්ලා ටික කාලයක් අවුරුද්දක් 2ක් 3ක් 4ක් ගිහිල්ලත් සමහර අය සමහර කියන අයගේ සමහර පළවෙනි අවුරුද්දේ කියනවා ඕක මේක හරියන්නේ නැහැ. එහෙනම් අපේ ලංකාවේ ගොඩක් අයගේ සිරිතක් තියෙනවා. ලංකාවේ පුද්ගලයෙකුට හරියනවට වැඩිය කැමති නැහැ. හරියනවට කියන්නේ කීයක් හරි හොයාගෙන දෙයන් පිටින් කාටවත් අත නොපා ජීවත් වෙනවට කවුරුත් කැමති නැහැ. ඒක මම YouTube එකේ ඕන දැනගම කියන්න බය නැහැ. හේතුව ඒක ඇත්ත. ඔය ලාංකිකයන්ගේ ලාංකිකත්වය කියන්නේ. හරි? එතකොට ඒ නිසා විය හැකියි ඔක හරියන්නේ නැහැ. ඔක කරන්න එපා. මුලට මේ රටේ හිටු තනාගට යන්නේ නැහැ. මොනවද බලපංගලගේ ශ්‍රමයේ සූරා කරනවා. ඔය වගේ මනසට දානවා ලොකු ලෙඩ. එතකොට මෙහි ඉන්න එක විශ්වාස භංගත්වයට පත් කරපු මිනිස්සුම ඒ විදිහට කතා කරනකොට ඌ තවත් වැටලා ධනෙ දෙකක් තුවාලෙනවා. මානසික වැටලා ධනෙ දෙකක් තුවාලෙනවා. එතකොට ඒ මිනිස්සයාට මේ ඉඳ හිතෙන්නේම නැහැ. එක හිතකින් මේ ජොබ් එකක් කරගෙන ඉඳ හිතෙන්නේම නැහැ. එතකොට මේ මිනිස්සයා බලන්නේ ඒ කියන රටකට ඒගොල්ලෝ කියන රටකට යන්නේ. යන්නේ එහෙම ගිය අපේ ගොඩක් සහෝදරයෝ ඉන්න රටක් තමයි පෝලන්තේ. ඉතින් පෝලන්තේ time to work කියලා තියෙනවා. අර පෝලන්තේට රුමේනියාවේ ඉන්න විදේශිකයෝ ශ්‍රී ලාංකිකයෝ තියෙන විදේශිකයින් ගන්නේ man power consulting කියන concept එක යටතේ. ඒ කියන්නේ man power consulting agency එකක man power විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ direct company එකක නෙමෙයි වැඩ කරන්නේ. අපි කියලා man power company එකකට සම්බන්ධ වෙලා ඒ man power company එකෙන් අපේ company එකට දානවා. දැන් මම ඒකට අනුව තමයි අපි කටයුතු කාරණා කරගෙන වැඩ කරගෙන ඉඳන්නේ.
ඉතින් එන්නේ ඒක කරන කම්පැනි එක තමයි ඔය පෝලන්තේ තියෙන එක්තරා එකක් පොඩක් තියෙනවා. මම මේ දන්නේ නැහැ මොකද මම රෙජිස්ටර් වුණා ඒ ආයතනෙ. හේතුව මට මේ මෙහෙම පෝලන්තේට යන්න උවමනාවද නෙමෙයි. ඇත්තටම මට ඒගොල්ලෝගේ රෙජිස්ටර් වලට ඒගොල්ලෝගේ අප්ඩේට් එනවා. ඒගොල්ලෝ මේ මෙහෙම වෙනවා කිය ඒගොල්ලෝ ඒක දානවා. එහෙම මේ අන්තිමට දාපු එකක් තමයි දාපුවා. එහෙම දැන් මම ඕගොල්ලන්ට කියන්නේ නෑ. එතකොට දැන් අර තේරුම් නැති වෙනවානේ. ඒ නිසා එහෙම දාපු එක දෙයක් තමයි මම මේ අන්තිමට දාපු දෙයක් තමයි මම මේ ඔයගොල්ලන්ට කියන්නේ. ඒක තමයි ඇත්තටම මේගොල්ලෝ දාලා තියෙන මේකට බලාගෙන මම මේ කියන්නේ මේක බලා ගන්න වෙනවා. මොකද ඒක ගොඩක් විස්තරයක් තියෙනවා. ඒක කියන්නේ ඒගොල්ලෝ කලින්ම ක්‍රියාත්මක කරන්න දැනුවත්ව සිටින නීතිය පිළිබඳව. ඒගොල්ලෝගේ මාතෘකාව වෙන්නේ මේක. ඒතකොට ඒකේ කියලා තියෙනවා අනෙකුත් EU රටවල TRC හිමියන් ජීවත් වෙන EU නොවන ප්‍රවේශකයන්ගේ අවධානය. ඒ කියන්නේ අපි වගේ EU කියලා කියන්නේ යුරෝප් සිටිසන් නොවන අය කියන එක තමයි මේකේ මේගොල්ලෝ සටහන් කරලා තියෙන්නේ. ඒක රෙඩ් මාක් එකක් දාලා රෙඩ් බෙල් එකක් දාලා ඒගොල්ලෝ ඉවරලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ මේක කියනවා ඇත්තටම අපි රුමේනියාවේ TRC එක තියෙනවා නැත්නම් EU රටක යුරෝප් රටක TRC එක නැත්නම් ටෙම්පරරි රෙසිඩන්ට් පර්මිට් එක තියෙන පුරවැසියන්ට ඉස්සර පුළුවන්කම තිබුණා මෙහි ඉඳන් පෝලන්තයට ගිහිල්ලා පෝලන්තේ දවස් 90ක් දක්වා විසිටින් කාලයක් රැඳී ඉඳලා ඊට පස්සේ ඒ දවස් 90න් පස්සේ අපිට ආපහු එන්න වෙනවා හිටිය රටට. ඉතින් එතකොට එහෙම නෙවුනොත් ඒ රටේ නීතිය ක්‍රියාත්මක මේක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක දැන් තරයේ ක්‍රියාත්මක කරන එක ඉස්සර හරියටම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම ඉස්සර පුළුවන් ඒ විසිටින් ගිහිල්ලා ඒකෙන් දවස් 90 විසිටින් දවස් 90 දවස් 180 ඒක ඩිපෙන්ඩ් ඔන් ද කියන්නේ යන විසිට් එක අනුව ඒගොල්ලෝගේ තීරණය වෙනවා. ඉතින් ඒක සල්ලි පෙන්නලා යනවා නම් ඒගොල්ලන්ට දවස් මාස 6ක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ සිටිසන් පුරවැසියෙකුට නෙමෙයි මේ කියන්නේ TRC එක පමණ ටෙම්පරරි රෙසිඩන්ට් පර්මිට් එක තියෙන කෙනෙකුගේ තත්ත්වය මේ කියන්නේ. ඒ සරල කිව්වොත් අපේ තත්ත්වය. එතකොට ඒකෙදී දවස් 90ක් දවස් 180ක් කියන දවස් ගාන තමයි ඒගොල්ලෝ එහෙ රැඳී සිටින්නේ. සාමාන්‍ය සරලව කිව්වොත් පොදුවේ දවස් 90 තමයි ඉන්න පුළුවන්. ඉතින් මේක කියන විදිහට මේක කියන්නේ පැහැදිලිව මේගොල්ලෝ 2025 ජූනි මාසේ 1 වෙනිදා සිට පෝලන්තයේ විශාලමය නීතිමය වෙනසක් වෙනවා. 2025 ජූනි මාසේ 1 වෙනිදා ඊන් පස්සේ පෝලන්තයේ ලොකු ලීගල් චේන්ජ් එකක් වෙනවා කියලා. එතකොට තාවකාලික අපේ TRC එක තියෙන යුරෝපීය පුරවැසියන් නොවන පුරවැසිභාවයක් නැති අය තමයි මේක හොඳට ඇත්තටම උරුවට ගන්න ඕන. මේක මේ මම කියන දෙයක් නෙමෙයි. මේක ඇත්තටම time to work කියන man power consulting company එක මට ඒ මැසේජ් එකක්. මේක මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ යම් අවස්ථාවක යම් කිසි කාලයක් කරගෙන ඕගොල්ලන්ට ඇපිය කරන්න බලාපොරොත්තු වෙන මේක සිංහලට පරිවර්තනයම කරලා ඇපිය කරන්න. මොකද හේතුව ගොඩක් අයට ඉංග්‍රීසි කියවගෙන මේක තේරුම් ගන්න හැකියාවක් අඩු නිසා. එතකොට මේක කියන විදිහට ඕනෑම දින 180ක කාලයක් කියලා මේගොල්ලෝ සටහන් කරලා තියෙන්නේ. දින 180ක කාලයක් දින 90ක් දක්වා දින 180 කාලයක් මේක කියන විදිහට මම කියනවා 2025 ජූනි 1 වෙනි දින සිට වෙනත් EU රටකින් ඔබගේ වළංගු TRC මත පදනම්ව ඔබට ඕනෑම දින 180ක කාලයක් තුල දින 90ක් දක්වා පෝලන්තයේ රැඳී සිටිය හැකිය. ඔබට පෝලන්තයේ තාවකාලික පරිචය සහ බලපත්‍රයක් අයදුම් කිරීමට නොහැකි වනු ඇත. මේ අලුත්ම මේ නීතිය. ඒකට හේතුව අපිට මේකෙන් පස්සේ 2025 ජූනි මාසේ 1 වෙනිදාන් පස්සේ තාවකාලික පදිංචි සඳහා ඒ කියන්නේ පෝලන්තයේ TRC එකක් සඳහා ඉල්ලුම් කරන්න හැකියාව නැති වෙනවා. ඒ කියන්නේ අලුත් නීතිමය තත්ත්වය මත. එතකොට ඒ නිසා මේක කියලා තියෙන විදිහට මේගොල්ලෝගෙත් මේක මාකටිං මේ නැත්තම් මේ වෙළඳ ප්‍රචාරක වැඩක්. ඉතින් මේගොල්ලෝ මේක කියන්නේ 2025 මම ඒක කියන්නම්. මේක කියන්න මොකද මේක යන්න ඉන්න කෙනෙකුට හරි වැදගත් වෙයි. හැබැයි ගිහිල්ලා මාරු වැටෙන්න එපා. මොකද මෙතෙක් මම දන්න අය ගිහිල්ලා තියෙන අයගෙන්
මේ රුමේනියාවේ ඉඳලා පෝලන්තයට ගිහින් ඉන්න මෙතෙක් ගියා. ඉතින් මන් දැනුවත් කිසි කෙනෙක් TRC එක හදාගෙන නැහැ තාම. ඒ කියන්නේ අවුරුද්ද සම්පූර්ණ වෙන අයත් ඉන්නවා. තාම කිසි කෙනෙක් TRC එක හදාගෙන නැහැ. හදාගත්තා කියලා කියන. හැබැයි හදාගත්ත එකක් කොහෙවත් කවුරුත් නැහැ. හදාගත්තා නම් මගේ තර්කය තමයි හදාගත්තා නම් TRC එක හදලා දුන්නා නම් එයාට පුළුවන් වෙන්න ඕන ලංකාවට ගිහින් එන්න. තාම පෝලන්තේ ඉඳලා ලංකාවට වැකේෂන් එකක් ගිය කෙනෙක් නැහැ. මම දන්න විදිහට ඉන්නවත් දන්න ඉන්නවනම් සමා වෙන්න ඕන. මොකද මම දන්න විදිහට මේ මගේ ආයතනයේ වැඩ කරපු ගොඩක් අය බහුතරයක් මම වැඩ කරන ආයතනයේ මම ඉන්න සිටි එකේ ඉන්න ගොඩක් අය ගියා පෝලන්තයට. තාම කිසිම කෙනෙක්ගේ TRC එක හදලා නැහැ. අහුවොත් කියන්නේ කහ කොලේ හම්බුණා, ෆින්ගර්ප්‍රින්ට් තිබ්බා. මෙච්චර කාලයක් වෙන මාස 8ක් වෙනවා, මාස 10ක් වෙනවා තාම නැහැ. ඉතින් එහෙම තමයි ඒකේ තත්ත්වය. ඉතින් ඒ නිසා මේගොල්ලෝ කියනවා මේ මාසේ 26 වෙනිදාට කලින් එනවා නම් ඒගොල්ලන්ට පුළුවන් කියලා පෝලන්තයට ආවොතින් ඒගොල්ලන්ට පුළුවන් කියලා TRC එකේ ඒ කටයුතු කරලා දෙන්න. හැබැයි ඉතින් මැයි මාසේ 26 ඉඳලා ජූනි මාසේ 1 වෙනිදාට තියෙන දවස් 7ක් ඉතින් ඔය දවස් ගාන ඇතුළත TRC එකක් හැදෙන්නේ නැහැ යාළුවනේ. TRC එකක් හැදෙන්න අඩුම ගානේ පෝලන්තේ තාම හැදිච්ච නැතියි ඉන්නවා. ඕන්න නම් ඔයගොල්ලෝගේ හිතවත්ම දන්නම බොක්කේ පිටේකින් අහලා බලන්න මචං TRC එකක් තියෙනවද මෙච්චර කාලෙ. තව මාස 8ක් විතර පරණියකින් තාම හම්බෙලා නැහැ. ඉතින් ඒ නිසා කල්පනාකාරී වෙන්න. මොකද ගෙදර දරුවෝ ගෙදර පවුල දරුවෝ බිරිඳ එතකොට හැමදේම අම්මා තාත්තා දාලා ඇවිල්ලා මෙහෙ ඉන්නේ හම්බ කරන්න. අන්තිමට මේකට ඇවිල්ලා හම්බ කරගෙන ඉන්න එක ඒකත් නැති වෙලා පෝලන්තෙට ගිහිල්ලා පෝලන්තෙන් පිටුවහල් කරාට පස්සේ යම්කිසි බෑන්ඩ් එකක් ගහලා යම්කිසි කාලයකට මේ යුරෝපයට මේ අඩිය තියන්න බෑ කියලා බෑන්ඩ් කරලා යවුවොත් යුරෝප් බෑන්ඩ් කරලා යවුවොත් යුරෝපෙට එන්න බෑ. හැබැයි ඉතින් වෙන රටවලට යන්න පුළුවන්. එහෙම ගියා ඉන්නවා. ඉතින් මම කියන්නේ යුරෝපෙට එන්න බෑ. ඉතින් හින්දා කල්පනා කරලා ගන්න තීරණේ හරියට ගන්න.